මේ විශාල ජලාශය කෙනෙක්ට දැක ගමන් හිතෙන්නේ විශාල කලපුවක් කියලා. නෑ මේ ගඟක්. මේ ගංගාවේ ඉතිහාසය හඳුන්වලා තියෙන්නේ සරෝ ඔෆ් බෙන්ගාල් කියලා. ඒ කියන්නේ බෙන්ගාලයේ ශෝකාලාපය වගේ අදහසක් තමයි ඒකේ එන්නේ. ඒකට හේතුව තමයි මේ ගංගාව පිටාර ගැලීම නිසා පහළ මිටියාවත් වල ජීවත් වෙන ජනතාව අතිවිශාල වශයෙන් දුකටපත් වීම. මේ ඈතින් නොපෙනෙන තෙක් මානෙ දක්වා පෙනෙන්නේ ඒ ගංගාව හරස් කරලා බැඳපු වේල. මෙම වේල හඳුන්වන්නේ දමෝදාර් බැරේජ් කියන නමින්. විශාල දොරටු 34ක් සහිත මෙම විශාල වේල මීටර් 692ක් විතයි. ඒ කියන්නේ කිලෝමීටර් 3 විතර විතයි. ඒ කියන්නේ ගඟේ පළල ඒ ප්‍රමාණයට තියෙනවා. ඉස්ක දෙකක් ක්‍රියා කරන මේ පාලම අතිශය කාර්යබහුල තැනක්. මෙම අතුරු ඇල හරහා තමයි හරස් කරන ජලය දුර්ගපුර දිස්ත්‍රික්කයේ නිෂ්කාරණය කටයුතු සඳහා අත්හැරගෙන යනවා. This is meter of water meter. This side. හැමදාම හවසට මෙම ස්ථානයේ සිට දුර්ග මාතාවන්ට යාතිකා කරනවා මෙම වේල රැකලා දෙන්න කියලා. ජනතාව ගම් වතුරෙන් ආරක්ෂා කරගෙන කරන විරෝධ මෙහෙයුමක් ඇතිවෙලා දිස්ත්‍රික්ක දෙකක් ක්‍රියා කරන ප්‍රවැන්ත පාලමක් ඇතිවෙලා දිස්ත්‍රික්කයට අවශ්‍ය කරන ජල සම්පාදනය කරන ජල සම්පාදන මාර්ගයක් ඇතිවෙලා මේ ව්‍යාපෘති ඇත්තටම ඉන්දියාවේ විසින් කරන ලද සියදවන්ත මානවීය මෙහෙවරක්.